No, miss. Hello. Good afternoon, ma'am. Oh, miss. ඩාගරෙන් බාට පණිවිඩයක් කියන්න. Oh, miss. හරිද? දැන් ඔයාව එම්බසි සබ්මිට් කරලානේ අපි තියෙන්නේ. Oh. එතකොට ඔයාට සාමාන්‍යයෙන් මාස 3ක් පහු වෙනවා ඔයාගේ C numbers එන්න. Oh. හරිද? මාස 3ක් කියන්නේ සාමාන්‍යයෙන් සමහර ළමයි මාස 6 7 ඉන්න ළමයිනුත් ඉන්නවා නැත්තේ නෑ. Oh. නමුත් ඔයාට පොඩි chance එකක් ඇවිල්ලා තියෙනවා. මට ඊයේ ළමයි 40ක ලිස්ට් එකක් ආවා. Oh, miss. හරිද? Oh. ඒ 40 ඇවිල්ලා තියෙන්නේ මේ 10 11 12 මාසවල වල වර්ක් පර්මිට් ආපු ළමයින්ගෙන් එතනින් 40 දෙනෙක්. Oh. එතකොට ඒ 40 දෙනාට ඒගොල්ලෝ කියන්නේ පෙබරවාරි මාසය ඇතුළත අපොයින්ට්මන්ට් එක අරන් දෙනවා කියලා. SC numbers නෙමෙයි අපොයින්ට්මන්ට් එක. කියන්නේ ලබන මාසේ. හැබැයි මම ඔයාලට පොරොන්දු වෙන්නේ නැහැ ලබන මාසේ අරන් දෙනවා කියලා. ඔයා සේෆ් සයිඩ් කියලා තියන්න අප්‍රේල් වලට කලින් ඔයාට මේ වැඩේ කරගන්න පුළුවන් කියලා. හරිද? හැබැයි ඔයා ඒක එහෙම යනවා නම් ඔයා මට පොලිස් රිපෝට් එකක් දාලා ඒ පොලිස් රිපෝට් එක දැම්මම ඔයාට හම්බ වෙනවනේ කොලයක් කමියුනිකේෂන් එකේ අන්නේ කොලෙයි 18,000යි ඔයා කම්ප්ලීට් කරලා ඉරිදට ඒක මගේ අතට ලැබෙන්න සලස්වන්න ඕනේ. මේ ඉරිදා මොකද හේතුව ඔයාට කලින් වර්ක් පර්මිට් ඇවිල්ලා 18,000ට කම්ප්ලීට් කරපු ලොකු ප්‍රමාණයක් අපි ගාව ඉන්නවා. සමහරක් විට ඒක ඕගොල්ලෝ දන්නවත් ඇති. එතකොට ඒ කට්ටිය ඔක්කොම ස්කිප් කරලා තමයි මේ ළමයි 40කට ඒගොල්ලෝ එවලා තියෙන්නේ. මේ අපි නම් සිලෙක්ට් කරලා එවලා නෙමෙයි ඒගොල්ලෝම සිලෙක්ට් කරලා තමයි මේ එවලා තියෙන්නේ. ඒකට මම අපේ ඒජන්සි එකට ආවොත් මම පෙන්නන්නම් ඔයාට වගේ නමත් ඒ ලිස්ට් එකේ තියෙනවා. හරිද? එතකොට ඒ කට්ටියට අරන් දෙනවයි කියලා තියෙනවා. හැබැයි මට ඒකට ඒගොල්ලෝ අද 3ට කලින් ෆයිනල් ලිස්ට් එක ඕකේ කරන්න කියලා තියෙනවා. හැබැයි මම ඒක ඕකේ කරන්නේ ඔයාට අර පොලිස් වාර්තාවයි අර amount එකයි ඉරිද වෙද්දි කරන්න පුළුවන් නම්. හේතුව තමයි 18,000ට ගෙවල ළමයි බලාගෙන ඉන්නවා ගොඩක් ළමයි ප්‍රමාණයක්. එතකොට ඒ ළමයින්ට නැතුව ඕගොල්ලන්ට ඒක අරන් දෙනවා කියන්නේ අපි ඒ ළමයින්ටත් කරන අසාධාරණයක්. ඒක ඔයාලට තේරෙන්නේ නැතිනේ. තේරෙනවද? මොකද ඕගොල්ලෝගේ මේ අලු ඉන්නවා ඉතින් මාස 6 7 වෙලා. ඔව්. ඔයාට ඒක කරන්න පුළුවන්ද? මට ඒක බලන්න ඕනේ මිස් මං සල්ලි වය කහලා තියෙනවා තාම ඕක එකක් හම්බුන්නේ නැහැ මං ඒ හින්දා පොඩ්ඩක් බලලා මට හද බලලා අඩුම ඔයා මට 3ට කලින් අප්ඩේට් එකක් දෙන්න පුළුවන්ද? මං කතා කරන්නම් මිස්. හරි අනිවාර්යයෙන්ම කියන්න හොඳ? හරි මිස් හරි. හරි. හරි මිස් හරි ඕකේ හරි.